මේ ගල්ලංගුරු සැපිවේ මීට ඉහත විදුලිවල මණ්ඩලය විසින්. හැබැයි මේ ක්‍රමවේදය වෙනස් කරනවා රාජපක්ෂ ආණ්ඩු සමයේදී. 2007 දී ලංකා ගල්ලංගුරු සමාගම නිර්මාණය වෙනවා. මේ නිර්මාණය වෙන්නේ මේ ගල්ලංගුරු අති විශාල ලෙස ලංකාවට ගේන්න ඕනේ මොකද නොරොච්චාලයේ බලාගාර 3 සඳහා. ඒක අති දැවැන්ත ගනුදෙනුවක්. දීර්ඝ කාලීන ගනුදෙනුවක්. මේ ගනුදෙනුවට පිටිපස්සේ මේවට රහ වැටිච්ච අය මේ රාජපක්ෂ වරු මේ සඳහා මැදිහත් වෙනවා. විශේෂයෙන්ම යෝජිත රාජපක්ෂ තමන්ගේ පාසල් මිතුරා මේ සඳහා සම්බන්ධ කරගෙන ඔහු සමග මේ ගනුදෙනු කරන්න සූදානම් වෙලා මේ විශේෂයෙන්ම අපි කියන්න ඕනේ මේ සමාගම් සමග ගනුදෙනු කළා ඔවුන් අති විශාල ධනයක් උපයලා තිනවා. ඒ පිළිබඳව අපි ඇත්තටම කනගාටු වෙනවා. මේ පසුගිය කාලේ මේ පොටෙන්සියා සමාගමට ටෙන්ඩර් ලබා දුන්නේ ගල්ලංගුරු ගේන්න කිසිම මිල කැඳවීමක් නැත්නම් ටෙන්ඩර් ප්‍රසම්පාදන ක්‍රමවේදයෙන් එහා ගිහිල්ලා තමන්ගේ හිතවතුන්ට දුන්නේ. ඇයි මේකේ යට තියෙන ඩොලර් සංචිත තමන්ගේ සාක්කුවට දරා ගැනීම සඳහා ඒ සඳහා රාජපක්ෂවරු මැදිහත් වුණා. ඒ මැදිහත් වීමේ ප්‍රතිඵලය තමයි අද දිගින් දිගටම මේ අකණ්ඩව ගලාගෙන ඉන්නේ. මේ පිළිබඳව ඇත්තටම අපි කනගාටු වෙනවා. මේ ලංකාව බංකොලොත් භාවයට පත් වෙන්න මේකත් හේතුවක් මේ රටේ ධනය සොරා ගැනීම. ඒ විතරක් නෙමෙයි ඊට පස්සේ ආපු චම්පික රණවක මැතිතුමා බව මේ සඳහා සම්බන්ධ වෙනවා. ඔහුගේ විශේෂයෙන්ම ඔහුගේ අය පිරිස මේ සඳහා සහභාගී වෙලා විශේෂයෙන්ම විශාල මුදලක් උපයා ගන්නවා පාටලී මහත්මයාගේ උපදේශකයෙක් වන විද්‍යා අමරපාල මහත්මයා. ගල්ලංගුරු පිටිපස්සේ ප්‍රධාන පුද්ගලයෙක්. ඔහු මේ පිළිබඳව ඊටම දක්ෂ ලෙස කටයුතු කරපු කෙනෙක්. ඉතින් ඒක නිසා මෙවැනි ආකාරයට කටයුතු කිරීම නිසාම තමයි මේ ගල්ලංගුරු වංචාව දිගින් දිගටම එන්නේ. පැන්ඩෝරා පේපර් වල පවා මේ විද්‍යා අමරපාල මහත්මයාගේ නම තියෙනවා. මේ කොහෙන්ද මේ සල්ලි? මේ සල්ලි සේරම ගල්ලංගුරු වලින් හොරාගත්ත මුදල්. ඒක නිසා අපි කියනවා මේ ඉතිහාසගත වෙන හොරකම් ජාලය දැන් අද සමහරක් අයට සුදන වෙලා. ඔවුන් අද කතා කරන්නේ කිසිම දෙයක් කළා නෑ වගේ. හිටපු අමාත්‍ය චම්පික රණවකම ඇමතුමා ඇතුළු පිරිස අද කතා කරන පාරිශුද්ධ භාවයට පත් වෙලා. ඔවුන් කියන්නේ ඔවුන් හොරකම් නොකර විදිහට තමයි අද හැසිරෙන්නේ. ඉතින් ඒක නිසා අපි කියනවා මේ දැවැන්ත හොරකම් ආපස්සට සලකලා බැලුවම ඇත්තටම රටේ ආර්ථිකයට ප්‍රබල ලෙස බලපානවා. විශේෂයෙන්ම මේ හොරකම් එළියට ආවේ නැත්තේ එදා සමාජ මාධ්‍ය ප්‍රබල නැහැ. එදා සමාජ මාධ්‍ය ප්‍රබල නම් අද වගේ මේවා සමාජගත වෙනවා. එදා පුවත්පත් සහ රූපවාහිනී channel කීපයයි තිබ්බේ. ඒ හරහා මේවා එළියට ආවේ නැහැ. සිමින්සරේ හොරා කාගෙන ගියා. අති විශාල ධනස්කන්ධයක් මේ ගල්ලංගුරු නිසා උපයාගත්තා.